ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔයාගේ නැති වෙච්ච හෝ ඩිලීට් වෙච්ච ෆොටෝස් සහ වීඩියෝස් තියෙනවා නම් ඒවා රිකවර් කරගන්න ක්‍රමයක් ගැන. ඉතින් අපිට ෆොටෝස් සහ වීඩියෝස් විතරක් නෙමෙයි මෙන්න මේ මම අද කියලා දෙන ක්‍රමය හරහා ඕනම ඩොකියුමන්ට් එකක්, ඔඩියෝ ෆයිල් එකක්, කන්ටැක්ට් එකක්, ඒ වගේම WhatsApp message එකක් පවා මෙන්න මේ ක්‍රමය මගින් අපිට රිකවර් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට Android phone එකක් තියෙනවනේ මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙනවා. අපිට phone එක root කරන්න ඕනෙත් නැහැ. අපිට PC එකක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ දේ කරන්න අපිට උදව් වෙන්නේ මෙන්න මේ Tenosha ලාගේ Alt Data කියන මෙන්න මේ application එක. ඉතින් අපිට මෙන්න මේ application එක ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඉතින් අපිට මෙන්න මේ Alt Data application එක හරහා ඕනම Android phone එකක, ඒ කියන්නේ Samsung, Huawei, Vivo, Motorola මේ වගේ ඕනම Android device එකක photos සහ videos ඇතුළු data recover කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දේ කරන්න මෙන්න මේමයි. මුලින්ම අපි යන්න ඕනේ අපේ phone එකේ Play Store app එකට. ගිහිල්ලා search කරගන්න ඕනේ Alt Data කියලා. ඉතින් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් යනවාට කෙලිම මේ app එක ගන්න පුළුවන්. ඉතින් දැනටමත් මම මේ app එක phone එකට download කරලා තියෙන්නේ. ඒ හින්දා මම මෙතනින් open කරනවා. ඉතින් open කරාම අපිට මෙන්න මේ application එකේ interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා මෙතනින් අපිට photos, videos, audios, document, contact වගේ ඕනම දෙයක් recover කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා යට තියෙනවා අපිට WhatsApp messages පවා recover කරගන්න පුළුවන් option එකක්. ඉතින් අපි බලමු කොහොමද photo එකක් recover කරගන්නේ කියලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ photos කියන එකට touch කරන්න ඕනේ. ඉතින් touch කරාම ඔයාලට පේනවා මෙතනින් scan වෙනවා. ඉතින් scan වුණාට පස්සේ අපිට මෙන්න මේ වගේ අපි delete කරපු හැම photo එකක්ම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ application එකේ අපිට තවත් interesting feature එකක් බලා ගන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ photo recovery option එකට ගියාට පස්සේ අපිට අපේ photos බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ photos වල quality එක අඩු photos තියෙනවා නම් අන්නේ photos වල අපිට quality එක වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ enhance කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් videos recover කරගන්නේ මෙන්න මේ videos icon එකට click කරන්න ඕනේ. ඊට පස්සේ මේක scan වෙන්න ගන්නවා. ඉතින් scan වුණාට පස්සේ අපි delete කරපු හැම video එකක්ම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට අවශ්‍ය video එක click කරලා උඩ save button එක click කරාම මෙන්න මේ video එක අපිට ආයෙත් phone එකට save කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අපි බලමු කොහොමද document tag ගන්න කියලා. ඉතින් document tag ගන්න නම් මෙන්න මේ document icon එක උඩ click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ phone එකේ delete කරපු හැම document එකම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ විදිහටම අපිට පුළුවන් phone එකෙන් delete වුණ audio files වගේම contact උනත් අපිට නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පහළ option වලින් අපිට පුළුවන් phone එකේ delete වෙච්ච WhatsApp messages උනත් recover කරගන්න. ඉතින් මෙන්න මේ සම්බන්ධව තමයි අද අපිට මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්න තිබ්බේ. මම හිතනවා මෙන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක සම්බන්ධව? පාලින් කමෙන්ට් එකක් දාලා කියන අමතක කරන්න එපා. ඒ වගේම ඔයගේ යාළුවන්ට දැනගන්න මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම ඔයා මේ වෙනකම් වීඩියෝ එක බැලුවා නම් එහෙම අපිට කරන පොඩි support එකක් විදිහට channel එක subscribe කරලා යන්නත් අමතක කරන්නත් එපා. එහෙනම් අපි වගේ තවත් අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම ආවෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.